තෙරුවන් සරණයි සමස්ත ලක්වාසී ලෝකවාසී දෙවියන් පිළිබඳ භක්තිය ඇත්තා වූ සියලුම දරුවන්ට. ඉතින් සියලු සිතුම් පැතුම් ඒ උකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මේ läකලා ඇස්ති වෙන්නේ මීගමු ප්‍රදේශයේ කිරිදානයකට යන්න. ඉතින් කිරිදානයට යන්නට පෙර පත්තිනි මෑණියන් වහන්සේ උදෙසා යදාළ වතාවත් ඉෂ්ට සිද්ධ කරලා පුද පූජා කැප කරලා බොහොම පිළිවෙලට අදාළ විදිහට තමයි කිරිදානයට ගිහිල්ලා අදාළ කට්ටියගේ වස්දොස් 100%ක් දුරු කරලා සද සාන්තේ යහපත 100%ක් ලබලා දීලා එන්නේ. ඉතින් සුළුපටු කාර්යයක් නෙමෙයි ඉෂ්ට සිද්ධ කරන්නේ පැය 4ක් පුරාවට. ඒ අදාළ දේවල් අදාළ විදිහට කරන්නේ කිරිදානය බාරගත් දිනේ සිට අවසානය වෙනකම් අදාළ පාර්ශවයන්ට කිසිදු කරදර බාධකකින් තොරව කිරිදානය දෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න. මොකද පත්තිනි මෑණියන් වහන්සේගේ අංග සම්පූර්ණ ශාන්ති කර්මය තමයි ওই නිවස තුලදී. එතකොට විහාරස්ථානයක් නම් විහාරස්ථානය තුලදී පෞද්ගලික දේවාලයක් නම් පොදු දේවාලයක් නේ අදාළ ස්ථානවලදී සිද්ධවන්නේ පත්තිනි මෑණියන් වහන්සේගේ අංග සම්පූර්ණ ශාන්ති කර්මය. ඉතින් මේ දේ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ඒ උදවියටත් මටත් අනිකුත් කිරියම්මාවරුන්ටත් ලැබේවා කියලා තමයි මේ අදාළ වතාවක් අදාළ විදිහට නිසියාකාර විදිහට ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් පත්තිනි මෑණියන් වහන්සේ මේ දෙවොල තුල ජීවමානයි. ඒ සත්‍යයි. ඒ සත්‍යානුභාවයේ බලයෙන් ඔබලාගේ දුක් කරදර කම්කටොළු සියල්ලක් දුරින් දුරු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව දෙයක් කියන්නම් සඳු දෙවියන්ගේ චන්ද්‍රයාගේ අපල උපද්‍රව දුරු කර ගැනීමට පත්තිනි මෑණියන් වහන්සේට පුද පූජා පවත්වන්න. මොකද චන්ද්‍රයාගේ කියන්නේ සඳු දෙවියන්ගේ අධිපති දිව්‍යාංගනාව තමයි පත්තිනි මෑණියන් වහන්සේ. ඉතින් පත්තිනි මෑණියන් වහන්සේට පුද පූජා පැවැත්වීමෙන් අනිවාර්යෙන් චන්ද්‍රයාගේ නැති වී තිබෙන්නා උප්පත්තියේදී ඇති වී තිබෙන්නා වූ අපල උපද්‍රව සමනය කර ගන්නට ඔයාලට වාසනාව ශක්තිය ධෛර්යය අනිවාර්යෙන් ලැබෙනවා. මොකද අධිපති දිව්‍යාංගනාවුන් වහන්සේ නිසා. ඉතින් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබලාට සිත සාන්තිය යහපතම වේවා, දුක්ඛිනි නිවේවා, දරුවන් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ අම්මාවරුන්ට දරුවන් ලැබේවා පත්තිනි මෑණියන් වහන්සේගේ අනුහසින්. එතකොට බාරහාර වෙලා තියෙන දරුවන්ගේ බාරහාර ඉක්මරින්ම නිදහස් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. විවාහ දොස් දුරු වේවා. සිත වේවා, සාන්තිය වේවා, මානසික සුවෙන් ශාරීරික සුවෙන්ම ජීවත් වෙන්නට ඔබලාට ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුවම ලැබේවා කියලා මම එක හිතින් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණ.